ඔයාලා හැමෝම දන්නවා මේ දවස්වල රටේ බහුතරයක් ගම් වතුර තත්ත්වය සුලිසුලන් කුණාටුවගේ තත්ත්වෙ හින්දා බොහෝ අපහසුතාවයන්ට පත් වෙලා ඉන්නේ කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එක දාන්න කල්පනා කරේ ඔවුන්ට රජෙන් ලබා දෙන ගම් වතුර සහනාධාර මුදල් ලබා ගන්නේ කොහොමද කියලා. මම සම්පූර්ණ ක්‍රියාවලිය පියවරෙන් පියවර ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ගම් වතුරෙන් හානි වූ පවුල් වලට රජය විසින් මුල්‍ය ආධාර ලබා දෙනවා. මේ මුදල රුපියල් 10,000 සිට 50,000 දක්වා වෙන්න පුළුවන්. මේ මුදල් ලොකු ගාණක් වගේ නොපෙනුණත් මේ අවස්ථාවේ ඔබට ගොඩක් උදව් විය හැකි. හානියේ තරම අනුව මුදල වෙනස් වෙනවා. මෙන්න මේ අයදුම් කරන ඕනේ සම්පූර්ණ ක්‍රියාවලිය මම ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම මම කියන්නම් මේ කාටද සහන මුදල් ලැබෙන්නේ කියලා. ගම් වතුරෙන් නිවාස හානි වූ පවුල්, ගෘහ භාණ්ඩ හානි වූ අය, ජීවනෝපාය අහිමි වූ පවුල්, භෝග හානි වූ ගොවීන්, ව්‍යාපාර හානි වූ කුඩා ව්‍යාපාරිකයන් තුවාල ලැබුව අයට අයදුම් කරන්න පුළුවන්. නමුත් ඔබ ආපදාවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශයක ජීවත් වෙන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කරන ලයිස්තිය ඔබ මේ ප්‍රදේශයේ තියෙන්නත් ඕනේ. මේක සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවාද? මේ සඳහා අවශ්‍ය වෙනවා ජාතික හැඳුනුම්පත් තිබීම අනිවාර්යයි. මේ දේවලුත් විනාශ වෙලා නම් ඒව හදාගන්න හැටි මුල ඉඳලා සම්පූර්ණ විස්තරය අපි ඉස්සරහට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ගෙදර හානි වෙලා තියෙන අයුරු ඡායාරූප අනිවාර්යෙන්ම ගන්න. හැකිනම් හානියේ වීඩියෝ ගන්න. ගෘහ භාණ්ඩ වලට හානි වෙලා තියෙනවා නම් ඒවායේ ඡායාරූප ගන්න. භෝග හානි වෙලා තියෙනවා නම් ඒවාත් ගන්න. බැංකු ගිණුම් විස්තර අනිවාර්යයි. බැංකු ගිණුම් ප්‍රකාශයක් ගන්න. ගොවීන්ට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහතිකයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ව්‍යාපාරික බලපත්‍ර හෝ වෙළඳ බලපත්‍ර ව්‍යාපාරික වලට අවශ්‍ය වෙන්න පුළුවන්. අයදුම් කරන්නේ කොහොමද? ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තමයි මුල්ම තැන. එතෙන්ට ගිහින් ආපදා සහන අංශය විමසන්න. ගොඩක් තැන්වල ඔවුන් ගම්මාන වලටම ගිහින් ලියාපදිංචි කරනවා. සමහර දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ කවුන්ටර් දාන්න තියෙනවා. ආපදා කළමනාකරන මධ්‍යස්ථානුත් මේ ගැන මුල ඉඳලා අගට තොරතුරු ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ජංගම සේවා කවුන්ටර් ගම්වල තියෙනවා. අයදුම් පත පුරවන හැටි. අයදුම් පත හොඳින් කියවලා තේරුම් ගන්න. සියලු තොරතුරු නිවැරදිව පුරවන්න ඕනේ. වැරදි තොරතුරු දුන්නොත් අයදුම් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. හානියේ වර්ගය හරියට සඳහන් කරන්න ඕන. නිවාස හානිද, ගෘහ භාණ්ඩ හානිද, භෝග හානිද කියලා. හානියේ වටිනාකම තක්සේරු කරන්න තියන්න ඕනේ. ඒ කියන්නේ ඉතා විශාල ගණන් ලියන්න එපා. සාධාරණ වටිනාකමක් ලියන්න. බැංකු ගිණුම් අංකය හොඳින් පරීක්ෂා කරලා ලියන්න. වැරදි ගිණුම් අංකයක් දුන්නොත් මුදල් යන්නේ වෙන කෙනෙකුට. අස්සන දාන තැන හරියට අස්සන දාන්න. සත්‍යාපන ක්‍රියාවලිය. අයදුම් පත දීලා ඉවර වුණාට පස්සේ නිලධාරීන් ඔබේ නිවසට පරීක්ෂා කිරීමට එනවා. මේකට සූදානම් වෙන්න. හානි වූ තැන් ඔවුන්ට පෙන්වන්න. ඡායාරූප තියෙනවා නම් පෙන්වන්න. අසල්වාසීන්ගේ සාක්ෂි අවශ්‍ය වෙන්නත් පුළුවන්. ග්‍රාම නිලධාරී හෝ ගොඩනැගිලි සමාජිකයා හානිය සනාථ කරන්න ඕනේ. උන්ගේ වාර්තාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යවනවා. එතනින් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයට යවනවා. අවසානයේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙනවා. ඔබට මේ මුදල් ලැබෙන්නේ කොහොමද? මුදල් කෙලින්ම ඔබේ බැංකු ගිණුමට බැර වෙනවා. මුදල් පැමිණි බව SMS පණිවිඩයකින් දැනුම් දෙනවා. බැංකුවට ගිහින් මුදල් ගන්න පුළුවන්. කිසිම මුදල් කඩයිමක් විදියට අය කරන්නේ නැහැ. හානියේ තරම අනුව මුදල වෙනස් වෙන්න පුළුවන්. කුඩා හානි වලට රුපියල් 10,000ක් විතර දෙනවා. මධ්‍යම හානි වලට රුපියල් 25,000ක් විතර, විශාල හානි වලට රුපියල් 50,000ක් දක්වා දෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම නිවාස විනාශ වෙලා තියෙනවා නම් වැඩි මුදලක් ලැබෙන්න පුළුවන්. කාල සීමාව කොහොමද? ගම් වතුරෙන් පසු ඉක්මනින් අයදුම් කරන්න. සාමාන්‍යයෙන් සති 2ක් 3ක් ඇතුළත අයදුම් කරන්න කියලා කියනවා. ප්‍රමාද වෙච්ච අයදුම් ප්‍රකාශ වෙන්න ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. මුදල් ලැබෙන්නේ මාස 1කමාරක් ගත වෙන්න පුළුවන්. ඉවසීම තියාගන්න. සත්‍යාපන ක්‍රියාවලියට කාලය යනවා. ගොඩක් අයදුම් තියෙනවනේ, තවත් ප්‍රමාද වෙනවා. නමුත් මුදල් අනිවාර්යයෙන්ම ලැබෙනවා ඔබේ අයදුම් පත නිවැරදි නම්. මුදල් නොලැබුණොත් මොකද කරන්නේ? කාල සීමාව ඉක්ම වුවත් මුදල් නොලැබුණා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා විමසන්න. ඔබේ අයදුම්පත් තත්ත්වය පරීක්ෂා කරන්න කියන්න. අයදුම්පත ප්‍රතික්ෂේප වෙලා තියෙනවා නම් ඒකට හේතු විමසන්න. නැවත අයදුම් කරන්න පුළුවන් දහන්න. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලිඛිත පැමිණිල්ලක් කරන්න පුළුවන්. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ
අංකය අමතන්න දූෂණයක් හෝ අසාධාරණයක් තියෙනවා නම් ප්‍රධාන ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වංචාවලින් ඈත් වෙන්න මුදල් ලබා ගන්න කොමිසිය ඉල්ලන අය ඉන්නවා. එහෙම කාටවත් මුදල් දෙන්න එපා. රජයේ සහන මුදල් සඳහා කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. ආයුධම්පත නොමිලේ ලබා ගන්න පුළුවන්. සත්‍යාපනය නොමිලේ කරනවා. මුදල් කඩීමක් නැතුව බැංකු ගිණුම් එනවා. ව්‍යාජ ආයුධම්පත් පුරවන්න උදව් කරන අය ඉන්න පුළුවන්. ඔවුන්ට ඔබේ පෞද්ගලික තොරතුරු දෙන්න එපා. ජාතික ආයුධම්පත් කාටවත් ලබා දෙන්න එපා. බැංකු ගිණුම් පොත් හෙළි කරන්න එපා. මුදල් බෙදා ගන්න ගිවිසුම් වලට අත්සන් කරන්න එපා. ඊට අමතර වැඩසටහන් මොනවද? මූලික සහන මුදලට අමතර වෙනත් සහන වැඩසටහන් තියෙනවා. ආහාර පැකේජ් දෙනවා, වියලි සලාක දෙනවා, ගෘහ නිර්මාණ ද්‍රව්‍ය දෙනවා, අධ්‍යාපන උපකරණ දරුවන්ට දෙනවා, ඖෂධ නොමිලේ ලබා දෙනවා. මේ සියල්ල ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසන්න. ජාත්‍යන්තර සංවිධාන විශේෂ සහන වැඩසටහන් කරනවා. රතුකුරු සංගම ජාතික ආයතනය පුණ්‍ය ආයතන උදව් කරනවා. මේ ගැනත් තොරතුරු ලබා ගන්න. අවසාන උපදේශ ගම් වතුර සහන මුදල් ඔබේ අයිතියක්. නිවැරදිව ආයුධම් කළොත් මුදල් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉවසීම තියාගන්න. වංචාවලින් ඈත් වෙන්න රජයේ නිලධාරීන් හරහා විතරක් කටයුතු කරන්න. ශක්තිමත්ව ඉදිරියට යන්න. මේ වගේ විස්තර ඔයාලට දිගින් දිගටම දැනගන්න ඕන නම් අපේ channel එකට subscribe කරලා තියාගන්න. බොහොම ස්තුතියි.